හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් කොහොමද ඕන් ඉතින් අද මම ගහන්නේ ග්‍රෑනි හොරර් ගේම් එක. ඉතින් මෙන්න මේක මම ගහන්නේ පැනලා යන්න නම් නෙමෙයි පොඩි ආතල් එකකට. මොකද මට මේකෙන් පැනලා යන්න නම් බැරි වෙයි. ඉතින් මම අද යූස් ගන්නේ මේකේ තීම් අංක 3. ඒ කියන්නේ බඩු තියෙන පිළිවෙල වලින් අංක 3. හරි. ඉතින් අපි ග්‍රෑනිගෙන් ගෙදරින් පැනලා යන්න හැ. මට පුළුවන් වුණා අපි ගහමු. මුලින්ම මෙන්න මේ පොත අරගන්න. අරගෙන මෙන්න මෙතනින් දාගන්න. මේක අරගෙන මෙන්න මේ මුල්ලෙන් දාලා හරි නැගිටින්න. මේ ලයික් මට රිංග ගන්න. රිංග ගන්න. හරි. දැන් ඔය සද්දට ග්‍රෑනි මේ පැත්තට එන්න ඕන. නාන්කේ. යා එහෙන් එනකොට අපි මෙහෙන් ගිහිල්ලා පටස් ගාම් නෙමෙයි. පටස් ගාලා උඩට යමු. මේ පොඩි ලැග් වෙන සීන් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා කාකී එක. මෙතනට යම් මේකෙන් තුනක්ද ගොඩක් අයට මිස්සන දෙයක් තමයි මෙන්න මෙතන. ඕකේ ඇරියහම තමයි ටෙඩි ඉන්නේ. ඇත්තටම මේ ටෙඩි මේ ටෙඩි වතට ගත්තහම ග්‍රෑනි අපේ පස්සෙන් පණ හඩාගෙන දුවගෙන එනවා. මුලින්ම මේ ග්‍රෑනිව මෙතනට ගෙන්න ගමු. නැත්තම් බෑ කීයකටවත්. මොකද අපිට වෙපන් කීයක ඕන. වෙපන් කීයක දින වෙන කොහෙවත් නෙමෙයි. තියෙන තැන මම දන්නේ තැන තමයි තියෙන්නේ. හරි. ග්‍රෑනි මෙතනට ආවා. ග්‍රෑනි අයියෝ නැවෙන්න බැරි. කොන්ද කැඩිලාද? මම ඉතින් මේ ගහන්නේ ක්‍රිස්මස් තීම් එකට ආවික දාගෙන. මොකද ක්‍රිස්මස් එකට තියෙන එක මම දන්නේ කියලා ලේසි කියලා තමයි කියන්නේ. ඒතකොට මේ ග්‍රෑනි අඳගෙන ඉන්නේ මේ නත්තල් 100ට. නත්තල් ආච්චිට නෙමෙයි. ඒගොල්ලෝ පස්සේ වෙන්නන්නම් ග්‍රෑනිගේ මූණේ තියෙනවා රෑවුලා. නෑ ගියා හරි. මෙන්න මෙහෙන් ආවා. මෙන්න මේ දොර අරගත්තා. මෙතනක් තියෙනවා යන්න රහස් දොරක්. ඒක වැඩිය දන්නේ මේ මෙතන තියෙන එක ගන්න. මෙතන මුකුත් නැද්ද? කොහෙද මම නෑ. මෙතන බැටරියක් තියෙන්නේ. මේකේ තියෙන කටර් රඩුව. මේකේ තියෙන්නේ බෝම්බයක් වගේ බෝම්බයක් නෙමෙයි. ඊට අපිට දුන්න අවශ්‍ය නම් එතන තියෙන අර කීතල කරණයක් ගන්න. ඕක ගත්තම අපිට ග්‍රෑනිව කිල් කරන්න ලේසි. ඊට පස්සේ මෙන්න මෙහෙන් ගිහිල්ලා මෙන්න මේ අතින් යන්නවා. ගිහිල්ලා ඒ උඩ තියෙන කවුරු අරගන්නවා. එතනින් එන්න තැනක් තියෙනවා. ග්‍රෑනි එන වෙලාවට අපිට තවල මෙතනින් පැනලා වටෙන් මාරු වෙන්න පුළුවන් මට. ඒක මම මෙතන අරගත්තේ. නැත්තම් මෙතනක් තියෙන රහස් දොරක්. ඒකට අපිට අවශ්‍ය වෙන මිට්ටිය නැතුව බෑ. ඒක අරින්න බෑ. මිට්ටිය නැතුව. හරි. දැන් ග්‍රෑනි වටෙන් නෙයි. ඒක එන්න ඕන. මට පුළුවන් මෙහෙන් ගිහිල්ලා
කුමුඩු ගෙඩිය. තනි කුමුඩු ගෙඩිය අවශ්‍යයි. අන්න මිට්ටිය. අවුලන්න මිට්ටියක් තමයි අවශ්‍යයි. ඉතින් මෙතනින් ගිහිල්ලා මෙන්න මෙහෙම යන්න ඕන. මොකද ගණි අර පැත්තට තමයි එන්න ඕන. මේ පැත්තෙන් එන්න ඕන. අපි මෙතනින් ගිහිල්ලා මෙන්න මේක ඇරලා මෙන්න මෙහෙම නැවිලා මේක ඩ්‍රොප් කරමු. ඒක පස්සට ග්‍රැනි එනවා මෙතනට. දැන් තව ටිකකින් ග්‍රැනි මෙතනට එයි. ග්‍රැනි ආවහම යාළුවනේ සමහර වෙලාවට ග්‍රැනිට මේ ඉරිතුනක් තියෙන්නේ. මේ ඉරිතුනිනුත් අපිව පේනවලු. මන් දන්නේ නැහැ පේනවද කියලා. පේනවලු. ඒතකොට මං කරන්නේ ග්‍රැනි ආවහම මෙන්න මෙහෙම නෑ. නැවුනට පස්සේ ග්‍රැනිට ආවේ පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. රත්ත කැරගෙන්නේ හම්බේ. ඒත් කොල්ලක් තියෙන්නේ. හැලොවින් අප්ඩේට් එක මම ප්ලේ කරාම තිබ්බේ ආගේ අපේ කොල්ලන් නෙමේ කොස්සා. දැන් මම කරන වැඩේ මෙතනින් මේ දොර ඇරලා මේක පල්ලෙහාට දාලා මේක ඩ්‍රොප් කරලා ඔය සද්දෙට ග්‍රැනි ඔතනට එයි. ග්‍රැනි ඔතනට ආවහම දොර වහලා අගුල දානවා. එන්නේ තමයි මගේ තියරිය යන්නේ. එතකොට ග්‍රැනි කිල්ල. හරි. තුලට ගියාද අයියා. තුලට ගියපු ගමන් මේක දාලා මෙන්න මේ ලීවරෙත් දාන්න. නැත්තම් මැරෙන්නේ නැහැ. දැන් මෙතනින් ග්‍රැනි දිහා බලාගෙන ඉන්න. හේ ග්‍රැනි. කොහමද? ග්‍රැනි. අයි මොකද? මැරෙන්නේ නැද්ද? මට මැරෙන්න. මට හරි. මිනිත්තු දෙකකට ග්‍රැනි පරලෝ ගියා. දැන් මගේ මිට්ටිය හොයාගන්න. ගොඩක් ඉන්න. ඒක ඔෆ් කරමු. ඒ හැම එකක් මෙතනද උහද වෙපන් නෑ මම හිතුවා එතන වෙපන් කී එක ඇත්ති කියලා. ඒක තිබ්බේ නෑ. හරි. එතන තිබ්බේ නැත්තම් යුදන්නේ මෙන්න මෙහි මෙන්න මේවට මෙන්න මෙහෙම මොනවා කරලා ඒක නැති කරගන්න නැත්තම් ඔයාලට තමයි මේකේ ප්‍රතිඵල විඳින්නේ. දැන් මිනිත්තු දෙකකට ග්‍රැනි ෂහම ඔව් මිනිත්තු දෙකක් යනකම් දැන් ග්‍රැනි නෑ. මෙන්න මේ එක කියලා තියෙන්නේ මොකද්ද කියලා කවුරු හරි දන්නවනම් පාරෙන් ප්ලෑන් කරගෙන යන්න. මන් දන්නේ නැහැ ඔය එක කියලා තියෙන්නේ මොකද්ද කියලා. ෂොට්ගන්. එහෙනම් අපි දැන් ග්‍රැනිට අහු වෙන්නෙත් නැතුව අපි යම් මේ මෙතන තමයි ප්ලේ හවුස් එකේ කී එක තියෙන්නේ මට මතක විදිහට. මේ අන්ඩර්ග්‍රවුන්ඩ් අම්බෝ අන්ඩර්ග්‍රවුන්ඩ් කිව්ව විතරයි. ග්‍රැනි ඇයි ඔයත් එක්ක මට කතාවක් නෑ. යන්න ඔයා මා හැරදමා මාහට කතාවක් නැත්තම් නුබහට ඇත්තේ කුමක්දැයි කතාවක් ලෙස මාහට ඒ වැඩක් නෑ ඒක. හරි මට ආයෙත් ග්‍රැනිව කිල් කරන්න ඕන. මෙහෙන් දාමු. කදාගමු. දැන් එයි ග්‍රැනි. මම මිට්ටිය මොකට පාවිච්චි කරන්න ඇයි කියලා අහන්න එපා. මොකද මිට්ටියේ සද්ද පොඩ්ඩක් වැඩි කියලා මට හිතෙනවා. අනිත් ඒවට වඩා. එතකොට ග්‍රැනිට
ඒක ඇහෙනවා දෙසර තුන් සැරේ දදා ඉන්න ඕනේ නැහැ කියලා තමයි මගේ අනුමතයට තියෙන්නේ. ඉතින් ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. හරි ගියා. දැම්ම මේක ඔන් කරා. හරි. දැන් එහෙනම් ඔයා මීදුම් තටාකයෙන් මීදුමෙන් නෑවිලා සැපසේ නිදා ගන්න. එවිට නුඹ හාඩ් නෑ එහෙම කරන්නේ නෑනේ. හරි. මිනිත්තු 2කට ගියා. කලින් මට මතක විදිහට මිනිත්තු 3කටද මම 2:00මාරකටද මන්ද ගියේ. මේකේ පොඩි ලැග් වෙනවා ලැග්. අයියෝ මම මිටිය ගෙනාවේ නෑනේ. මිටියානි කොහෙද ඔබ සැඟවි ඉන්නේ? හරි මෙහෙන යක් මෙහෙ. හරි මේ තියෙන. ඕක හොඳ උපාය මාර්ගයක් අපිට මේ ග්‍රැනීව කිල් කරන්න. එතන තැන මම මීට කලින් දැක්කලා නැහැ. මම බලන වීඩියෝස් වල නම් කවුරුත් ඔහොම කරනවා. මම දන්නේ කළා තියනවද කියලා. ඉහාට වෙන්න. අයියෝ මේක තියෙන එක වැඩක් නැහැ. ඕක වැඩක් නෑ. මෙහෙන් ළඟයිනේ. මට වෙප්පන් කී එක හම්බුන්නේ නෑනේ යාළුවනේ තාම. වෙප්පන් කී එක හම්බුණා නම් මන් දන්නවා කරන්න ඕන වැඩේ. ඔය ග්‍රැනි ලෙෆ්ට් මට වෙප්පන් කී එක හම්බුණා. ප්ලෑන්ක් එකක් ගන්න. ප්ලෑන්ක්. හරි ප්ලේස්. අම්බු. යාළුවනේ ඔතනින් වැටෙනවම කිල් වෙනවා. මේ තියෙන. හරි පරිස්සමින් යන්න ඕන. මේ ග්‍රැනි අපිට ඕක උගුලන්නේ ඕක අපිට අටවල තියෙන. ග්‍රැනි කොච්චර නරකද කියලා ඕගොල්ලෝ දැන් දන්නවනේ. දැන් මේක මෙතනින් ඉඳන් බිමට දැම්මහම ඒක බිදුන්නේ නෑනේ යාළුවනේ. හරි පුදුමයි. හරිම පුදුමයි. මේ තියෙන අර තොටිල්ල. දැන් මේ දෙකෙන් එකක යතුරක් නැද්ද? මොකක්ද අනේ? යතුරක් දෙන්න බෑයිද? හරි දැන් ඔයා ඔහෙන් ආවනේ. මම මෙහෙන් යන්නම් ග්‍රෑනි. ග්‍රෑනි දැන් ඔයාට ඔතනින් එන්න බැහැ. ඉතින් ඔයා ඔහෙන් අරගෙන එන්නත් එපා. ඔහෙන් දෙන්නේ. එන්නකො එහෙනම්. ඔහෙන් දෙන්නේ. ඔහෙන් නම් ඔහෙන් එන්න මෙහෙන් නම් මෙහෙන්. මම මෙහෙන් යනවා. ඔයා කැමති පැත්තෙන් ඉන්නේ. ඔයා කැමති පැත්ත හොය ඉන්නකොට මම ගිහිල්ලත් ඉවරයි. මෙයා කැමති පැත්ත හොය ඉන්න. මම ගිහිල්ලා මෙන්න මේක ගන්නවා. එතකොට මට පෙප්පර් එක පෙප්පර් මොනවාද? ගම්බිරිස් මේ තියෙන අනිත් බෝම්බේ. හරි. දැන් ඉතින් ඔතනට ග්‍රෑනි. ග්‍රෑනි ඔතනට එනකම් ග්‍රෑනි ඔතනට එන හින්දා මම මෙහෙන් කැපිලා මෙන්න මේ දොර අරගන්න. හාන අවුලක් නෑනේ අවුලක් කරගන්න. හරි. උනේ මොකද කියලා මන් දන්නවා. උනේ මාව ග්‍රැනීට අහුණා. එතකොට දවස් 3ක්
වුණා. දවස් 3ක් වෙන්නේ කොහොමද? මම කලින් කිල්ලුන්නේ නෑනේ. හරි අපි දැන් එහෙනම් ඉක්මනට ස්පයිඩර් කී එක ගන්න. ග්‍රෑනි ඉන්නවද? නෑ ඉන්නත් එපා. හිටියොත් මාත් ඉවරයි. හරි මෙයා සැන්ඩලිනගේ අම්මා දීලා තමයි මන් දන්නේ. නෑ එපා. හරි. එහෙනම් මන් තීරණයක් ගත්තා. දැන් ඉතින් 4 වෙනි දවස. ඒ කියන්නේ ඊළඟට තියෙන ලාස්ට් ඩේ එක. මම බලන්නේ දැන් ලාස්ට් ඩේ එකේ මට මොකක්ද වෙන්නේ? මොකක් කළාද මම මැරෙන්නේ කියලා. ඒ කියන්නේ කොයි ආකාරයෙන්ද? මාව මකුළු වෙට්ට ගන්න දීලාද? අර මෙයාගේ මකුළුවට කන්න දීලාද? එහෙම නැත්නම් වෙන කාට හරි කන්න දීලාද? කොහොම ස්පයිඩර් කීයක නැහැ මෙතන. මෙන්න එනවා බඩ ගාගෙන. ඔයගොල්ලෝ මේක කලින් දැකලා තියෙනවද? මෙන්න මෙයා මෙහෙම බඩ ගාගෙන එනවා. මේක ඉතින් ග්‍රෑනි කිල් කරලා නැති හින්දා අපිට මෙහෙම ඇඳ යට ඉඳන් තමයි බලන්නේ. ඔන්න ඉතින් ග්‍රෑනි ඉතනවා. මෙන්න මේ විදිහට මෙයා බඩ ගාගෙන යනවා. මෙයා මේ අත් දෙකෙන් ඉස්සිලා නැගිල්ල යන. හරි තව ටිකයි. හොඹ තලා ගන්න හදන්නේ. හරි. මම කිව්වා කොහෙද වෙනෑනේ? මම කිව්වා ඔය යතුරු කන්නත් එපා බඩ ගන්නත් එපා කියලා. දැන් බෝරුවට හොඹ තලා ගත්තනේ. හුලම් බැස්සුවා. හරි. ග්‍රෑනි ඇවිල්ලා එයාව අරගෙන යනවා. හුලම් තියන්නේ ඇතුලේ. හුලම් බස්ලා අරගෙන ගියා බැලුමක් වගේ. හරි යාගේ හුලම් ඇරුවට මගේ හුලම් අරින්න දෙන්න බෑනේ. මේ දොර මේක අරගත්තා. ඒකෙ මුකුත් නැද්ද තියනවද කියලා මම හිතුවේ. මට මතක නැති වුණාට මෙහෙන් ග්‍රෑනිට මා ඉන්නවා කියලා මතකයි. ග්‍රෑනි මගේ පාස්සේ. ග්‍රෑනි ආවට අපි සැලෙන්නේ නැහැ කිව්වඩ දැන් ඉතින් බීමටම වැටලා සැලෙන්න වෙනවා. ග්‍රෑනි යනවද? ග්‍රෑනි හරි ආවේ නැතුණාට මම මෙතන යනවා. එන්න ඕනෙම කියලා ගන්න නෑනේ. හරි වෙපන් කී එක ගත්තා. මට එක සැරයක් තව ග්‍රෑනිව කිල් කරන්න තිබ්බනම් ඉතින් වෙපන් කී එකේ. වෙපන් කී එක නෙමෙයි මේ වෙපන් එකේ. ග්‍රෑනිගේ ආයුධ මෙතනින් අරගමු. ග්‍රෑනි නෑ. ඒත් ඔය සද්දෙට ග්‍රෑනි එන්න දියා. ඉතින් අපි කෝකටත් ග්‍රෑනිව ගෙන්නගෙන යන්නේ. ආයෙත් දෙස්සර ඩේන්ජර් එකක් ගන්න ඕනේ නෑනේ. ග්‍රෑනිව ගෙන්නගෙන මෙයා. ග්‍රෑනිම ගෙන්නවම ගත්තාම එතකොට ග්‍රෑනිගේ කතාව ඉවර වෙන්නේ නැහැ. මම මැරෙයි එක්ක ග්‍රෑනි ඉඳී. නෑ හරි ඉවරයි. මොකද මම මේ කරේ? අයියෝ මම the last day. ග්‍රෑනි මම ඔයාව කිල් කරන්න බැරි වුණොත් ඔයා මාව කිල් කරනවා කියන කියන්නේ. අයියෝ මේ කළුවරේ මට කිසි දෙයක් පැහැදිලි නෑ.
පැහැදිලි වෙන්නෙත් නෑ, පැහැදිලි කරගන්නත් බෑ. මේ ග්‍රැනි එන්නෙත් නෑ. හැබැයි ඕන නැති වෙලාවට නෑ නෝ. ඕන වෙලාවට එන්නේ නෑ. ඒක ග්‍රැනිගේ දෝෂයක් එක්ක එක මාගේ දෝෂයක්. මේක වට්ටලා ගලා ඔය සද්දටවත් එන්නේ නැද්ද කියලා. හැබැයි ඔය සද්දෙට එනවා මම කනත් එක්ක ටීන් ගාලා ගියා. ඔබේ දන්නවා ටීන් ගාලා ගියාම ටීන් ගාලා සද්දයක් එනවා කියලා. ඔව් ඉතින් මේ ග්‍රැනි කිල් වෙලාද? ඕ මේ දෙක්කද යාළුවනේ ඔයගොල්ලෝ. හැබැයි ඉතින් මම උඩට ගියපු ගමන් කඩාගෙන වෙන්නේ නෑ. හරි. අරගන්න දෙයක්වත් නෑ. යංක පහලට පහල කීයක තියනවනේ. ඔය වෙපන් කීයක ඩ්‍රොප් කරලා ගිහිල්ලා දොර වහගමු. මේ හැබැයි ඉතින් මෙතනම තමයි මං කලින් කිල්ලුනේ. එහෙමයි කියලා ඉතින් මම ලැජ්ජාවකුත් නැහැනේ. ඒත් මේක අස්සනම රිංගි ගත්තා. හැබැයි ඉතින් මෙතන තමයි ග්‍රැනිව කිල් ගන්න පුළුවන්. ලේසිම ඉතින් ලේසිම සහ කැලන්න. ලේසිම විදිහ. ලේසිම සහ ඩේන්ජරස්ම තමයි කියන්න තියෙන්නේ. හරි දැන් ග්‍රැනි කිල් වෙනකම් බලන්න. මං කියවනේ දෝ ග්‍රැනිට රැවුලක් තියෙනවා. ග්‍රැනි නත්තා 100ට නම් ඉන්නේ කියලා. ඉතින් ග්‍රැනිගේ රැවුල ඔය තියෙනවා. ඉතින් මට නම් පේරෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. දැන් නම් මට පේන්නේ නැහැ. හරි. left. මිනිහා left. මේ හාට වෙනවද? වත්තර ඇන්ජලිනද කවුද එක්කනා වගේ බඩ ගාගෙන ඉන්නද හදන්නේ. හරි. දැන් ඉක්මනට ගිහිල්ලා වෙපන් කී එක අරගෙන මට තියනවා වැඩක් කරන්න. වෙපන් කී එක අරගෙන වෙන මොකක් කරන්නේ නැහැ නේ ඉතින්. වෙපන් කී එක අරගෙන දන්නවනේ ඉතින් වෙපන් කී එක අරගෙන කරන්න වීදිනවා. හරි. ගත්තා. වෙපන් කී එක මේ මොකුත් තියනවද? මේක තියෙන හැබැයි එකක්. මා හිතන්නේ මම මාස්ටර් කී එක ගන්න පුළුවන්. අග්‍රණි විනාඩි 2කට ගියානේ. මේ තෑගි පෙට්ටිය තියෙන එක මම පෙන්නන්නම්. ඔය තෑගි පෙට්ටිය ඉන්නේ මේ පොඩි නත්තල් පප්පේ. එයාට මේකෙන් විද්දට මොකුත් වෙන්නේ නැහැ. නෑ උනා. ඒත් එයා අන්ලිමිටඩ් බැටරි ආයෙත් නැගිටිනවා. මම 1-2කට විදගෙන ගියත් ඕන් පේනවා එයා නැගිටිනවා. ඉතින් දැන් මෙයා අපේ අතේ තියෙන බඩු විසික් කරනවා යාළුවනේ. හරි නරකයිනේ. ඔය දැක්කද මම විසික් කරේ නැහැ. මේ හරි. මගේ පතුරන් ඉවරයි. ග්‍රැනි නැගිටින්න ඉස්සෙල්ලා ආයෙත් ගිල පතුරමක් ගන්නවා. පතුරමක් ගත්ත නැති මම මගේ පතුරන් ටික බුල් කරන ඇන ටික බුල් කරේ. මේ පොඩි ලැග් වෙන සීන් එකක් තියෙනවා. එන්න පොඩක් ගහන්න අමාරුයි. මේක 3 සැරයක් දෙන්න පුළුවන් කියලා තියෙනවා. නෑ මේක 1 සැරයක්වත් දෙන්න පුළුවන් කියලා නෑ. ග්‍රැනි තාම නැගිටලා නැද්ද? ග්‍රැනි ග්‍රැනි මේ බලන්න. හරි. විද්දා අඩපණ නෑ දැන්. හරි යාළුවනේ. විනාඩි 2කටද ගියේ. දැන් ඉතින්
මම මැරෙනවා. මැරුන්නේ නැද්ද? දැන් ග්‍රැනීට් නැත්තම් ග්‍රැනි ආයෙත් විනාඩි 2ක් යනවා. එච්චර වෙලා මට බලන් ඉන්න බෑ. මට මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕන. යාළුවනේ මේ පැහැදිලි නැහැ මට. හරි එහෙනම් මගේ ජීවිත කතාවම ඉවරයි. එහෙනම් දැන් බලමු ග්‍රැනි මට දෙන දඩුවම මොකද්ද? හරි. වාහනෙන් හප්පන්නද යන්නේ? ඇයි ඒ වගේ කූර වැඩක් කරන්නේ? අතත් තනනවා. අයියෝ. ඉවරයි. ගේම් ඕවර්. එහෙනම් ඉතින් යාළුවනේ අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. බයි. ගිහින් එන්නම්. සුබ දවසක් වේවා. මේ වගේ වීඩියෝ දිගටම ඕන අය subscribe කරලා bell icon on කරලා like කරගෙන යන්න.